අසයිබර්ජාන් නමුත් land of fire. මේ රටට කියන්නේ land of fire කියලා. මේ තියෙන්නේ ඒ රටේ නම ඇවිච්ච තැන. මොකද මේ fire mountain මේකට විතර fire mountain අපි ඇවිල්ලා ඉන්නේ. මේක පැය 24ම ඉන්ද්‍රපත් වෙනවා. මොන ආලගුණක තත්ත්වයක ඇත්තේ වුණත් මේක ඉන්දර නෙමෙන්නේ. මේක අසිරිමත්ම දර්ශනයක්. මම දන්නේ ලෝක කොහෙද තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම අසයිබර්ජාන් වල මෙහි ඇවිල්ලා මේ දැක්කේ නොනිවින ගින්නක් තියෙන තැන ෆයර් මවුන්ටන් එක. හරිම මේ අපි ඉන්නේ තාම සීතල දේශගුණයක. ඒ වුණාට ඉන්දරේ රස්නේ අපිට හොඳට දැනෙනවා. මම හිතන්නේ මේක කවුරු බලන්න එන්න ඕනේ තැනක් කියලා මම විශ්වාස කරනවා. ෆයර් මවුන්ටන් එකේ තියෙන අසයිබර්ජාන් එකේ තියෙන ෆයර් මවුන්ටන් එක. පිටිපස්ස පේන tower එක 20th century පිටු ප්‍රසිද්ධම ඒ වගේම powerful බලගතුම රජුරු කෙනෙක් මේ රටේ හිටපු ඒ රජුරු තමයි මේ tower එක හදලා තියෙන්නේ. මේ tower එකේ තියෙන විශේෂත්වයක් තියෙනවා. මේ කුළුනේ එම රජතුමාගේ දුව විවාහ කරගන්න හිතලා තියෙන රජුරුවන්. ඉතින් ඒ වගේ යෝජනාවක් දුර කරන් පස්සේ දුව කියලා තියෙනවා මේ වගේ ටවර් එකක් හදන්න ඉස්සෙල්ලා ඒ ටවර් එක හදලා මට එතන ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ වගේ ටවර් එකක් හදලා දීලා තියෙනවා රජුරු. හැබැයි මේ ටවර් එකේ ඉන්නකොට කාලයක් ගියාම ඒ දරුවට ඒ දුවට හිතිලා නැහැ රජුරුන්ගේ මේ යෝජනාවට කැමති වෙන්නේ. එහෙම නැතුව කාලයක් ඉඳලා මේ ටවර් එකේ එහා පැත්තේ තියෙන කැස්පියන් මුහුද. ඇය කැස්පියන් මුහුදට පැනලා මැරලා තියෙනවා. ඒක තමයි මේ ටවර් එකේ විශේෂත්වය. ඒ නිසා මේ 20 වෙනි සතවර්ෂයේ සිට මේ දක්වා මේ ටවර් එක පවත්වාගෙන ගිහින් තියෙනවා. දේශීය සංවිධානයේ සහ මේ රට. ඉතින් මේක විශේෂයක් සැලකනවා මේ රටේ. එවැනි ජීවිත පරිත්‍යාගයක් කරපු රජතුමාගේ දියණිය I like rearranged it to my own domain. Yeah, I got what it takes, made lots of mistakes. අසයිබර්ජාන් වල කඳුකර ප්‍රදේශය. මේකට කියන්නේ ෂාඩා. මේ ෂාඩා ප්‍රදේශයේ විතරම හිම තියෙනවා. මම කියන්නේ මේ කාලය තුල හිම පතනය අඩු වෙලා තනින් තන හිම තියෙනවා. දැන් අපි මේ ඉන්නේ මේ හිම තියෙන ප්‍රදේශය තුල. ෂාඩා ප්‍රදේශය ඉතාම ලස්සන කඳුකර ප්‍රදේශයක්. ඒ වගේම ඈත කඳුකරයට යනකොට පීක් එකට යනකොට මීටර්ස් 4200 ගාණක් උසයි. අපි දැන් ඉන්න ප්‍රදේශය මීටර්ස් 1200ක් උසයි. මුදු මට්ටමේ ඉඳලා. ඉතින් මේ හිම එක්ස්පීරියන්ස් කරන්න මේ තියෙන භූමියේ අලංකාරය නරඹන්න උපත් එන්න කියලා මම කියනවා. මොකද ඊටාම මනරම් වූ දර්ශනයක් මෙහි තියෙන්නේ. හිම ප්‍රදේශයේ හිම වැටෙන එක බලන්න සහ හිමත් එක්ක ක්‍රීඩා කරන්න ඉතින් එන්න පුළුවන් හැමෝටම. Man, I'm up again. I got tired eyes, need a cup of blend. That's right. In the AM, that's my only friend. No light, just the sun coming up on the horizon.